පරික්‍රමය කියලා අනේ මන්දා. ඒ වගේම දැන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සති දෙකක් තුනක් ඇතුළත කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීම ගැන ඔබතුමා අදත් සතුටු වෙනවද? ඒ වගේ දෙයක් කිසිත් සංවාදයක් නැති. ප්‍රශ්නයක් නැහැ. මොකද මම හිතනවා ජනතාවයි තීන්දුව කරන්න ඕන. දැන් කවුරුත් කිව්වා මේක මෙහෙම කිව්වම තා දිගටම යනවා කියලා. ඒක නෑ. ජනතාව හොඳට දන්නවා තියා ගන්න ඕන කාලේ නැති එක. ඒක තීන්දුව කරා ඒක ජනතාව තීන්දුව දෙන්න ඕන. මගේ විශ්වාසය ඒකයි. බටහිරෙන් අපි මේ හැමදේම අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. අපි ඔක්කොම දැන් බටහිරේට ගැටි වෙලානේ. මේ බටහිරෙන් එන දේවල් ඔක්කොම සියල්ල හරි කියන වදන මීදගෙන තමයි ඔබ කතා කරන්නේ. හොඳයි. බොහොම ස්තුතියි. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහතා සරෝජ් පත්‍රණ සමග කළ සාකච්ඡාව. ඊළඟට අපි යොමු වෙමු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අමීර් අලි සමග බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය වෙනුවෙන් කළ සාකච්ඡාවකට. නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා අනුග්‍රහය දැක්වීම පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයට. අගමැතිතුමා දැන් මහමැතිවරණයට ඇත්තේ තවත් සති දෙකක පමණ කාලයක්. පෙරණ ආකාරයට මොකක් වේද මැතිවරණ ප්‍රතිඵල? මොකද දේශපාලන විචාරකයන් කියනවා ප්‍රධාන පක්ෂ දෙකටම බහුතරයක් ගන්න බැරි වෙයි කියලා මේ මැතිවරණය. එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් ලැබෙනවා. ඒ ගැන මට විශ්වාසයක් තියෙනවා. දැනට තියෙන තොරතුරු අනුව විශේෂයෙන්ම සංධානයේ ඡන්ද ව්‍යාපාරයේ කඩාවැටලා තියෙනවා. මට පේන්නේ මේ පසුබිම් වල එකම විකල්පයක් තියෙන එකම වැඩසටහනක් තියෙන එක්සත් ජාතික පක්ෂයට පමණයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. මම මෙහෙම ඇහුවොත් එළඹෙන මහමැතිවරණේ ඇයි ජනතාව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් බිහි කර යුත්තේ? අපි යහපාලනය ඇති කරා දවස් 100ක්. දවස් 100 වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරා. ඒක තහවුරු කරන්න තියෙනවා. ඉදිරියට යන්න තියෙනවා. ජනතාව අනාගතය ගැන හිතන්න තියෙනවා. මේ මාස 60න් අලුත් රටක් ඇති කරන වැඩසටහන තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. කවුරුවත් වැඩසටහනක් ඉදිරිපත් කළා නැහැ. සාමාන්‍ය මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කළා තියෙනවා. මේකට විකල්පයක් නැහැ. ජනතාවට ඉදිරියට යන්න ප්‍රතිචාරය හොඳයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොරොන්දු රැසක් එක්ක ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදක්වලා තිබෙනවා. මොකක්ද ඔබතුමා ඒ ගැන කියන්නේ? දැන් මොනවටද පොරොන්දු වෙන්නේ? ඔබතුමා කියන්නේ අවුරුදු 10කදී කරන්න බැරි වුණේවද ඔවුන් මේ තමයි ඔය. ඉස්සකින් කරන්න බැරි වුණේ කියන්නේ. පෙරදුනයන් පස්සේ ආපහු ඔය පොරොන්දු දීලා වැඩක් නැහැ නේ. ජාතික ගැටලුවට විසඳුමක් ලෙස එක්සත් ජාතික පක්ෂය බොහෝ කලක් සිට පෙනී සිටියේ එක්සත් ශ්‍රී ලංකාව තුළ බලය බෙදා හැරිය යුතුයි කියලා. නමුත් දැන් මේක ඒකීය ශ්‍රී ලංකාවකට මාරු වෙලා. එක්සත් ශ්‍රී ලංකාව කියන්නේ ඒකීය ශ්‍රී ලංකාව. අපි කිසි විටක ඒකෙන් ඈත් වෙලා නැහැ. රට එකතු කරන එක. එක්සත් ඒකීය අතර වෙනසක් නැහැ. ඉංග්‍රීසි වල යුනයිටඩ් යුනිටරි අතර වෙනසක් තියෙනවා. සිංහලෙන් ඒක නැහැ. ඉතින් අපි කියලා තියෙන්නේ එක්සත් කරනවා කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සියල්ලම එකතු කරන ක්‍රියාවලිය, දේශපාලන ක්‍රියාවලිය, සංස්කෘතික ක්‍රියාවලිය. ඒකීය රාජ්‍ය කියන්නේ ඒක කරන්නට යන නීතිමය රාමුව. ජාතිකවාදී ස්ථාවරයක් ගත්තේ නැත්නම් මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න බැරි වෙයි කියලා හිතලා ඒ වගේ වෙනසක් වෙලා තියෙන. ඒ කියන්නේ ජාතික හෙළවුම හැමදාම අපි 13 වෙනි සංශෝධනය අපි ඉදිරිපත් කරේ. ඉතින් අපි එතන ඉන්නේ. අපි කිසි විට අපිට එක්සත් වෙන්න ඕනේ කියලා. අපි සාකච්ඡා වලට යනකොට කියනවා එක්සත් ලංකාව ගැන. මොකද අනිත් පැත්ත වෙනත් අදහස් කියනවා. ඒත් අපි කියලා තියෙන එක්සත් ලංකාවක් තුළ අනික් යෝජනා අපි සලකලා බලනවා කියලා. සාකච්ඡාවට ගියම ඕනෑම යෝජනාවක් එක්සත් ලංකාව තුළ සලකලා බලනවා. ඒත් අපේ ස්ථාවරයේ හැම වෙලේම වෙලා තියෙන්නේ ඒකීය රාජ්‍යය. ඒක ඇතුලේ දෙන්න පුළුවන් උපරිම බලය බෙදීම අපි කරලා දෙන්නේ. උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය ඉල්ලන්නේ ෆෙඩරල් පාලනයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඒකීය පාලනයක් තුළ තමයි මේ සියල්ල සිදුවිය යුත්තේ කියලා. ඒ කියන්නේ මේ පාරත් දෙමළ ජනතාවගේ ප්‍රශ්නෙට විසඳුමක් නැති වෙයිද? නේද? ඒගොල්ලෝ තමන්ගේ මතය 1956 ඉඳන් 52 ඉඳන් ඉදිරිපත් කරා. ඒ ස්ථාවරයේ හිටියට අපි එක්ක සාකච්ඡා කරන්න, දිස්ත්‍රික්ක සභා හදන්න, පළාත් සභා හදන්න එකඟ වුණා. ඒ අය බලයි ජනතාවට වාසියක් වෙනවා නම් ක්‍රියාත්මක ගන්නේ. ඒගොල්ලෝ කියන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ. එක එක පක්ෂ එක එක ක්‍රියාදාම තියෙනවා. ඉතින් ඒ හේතුවෙන් මේ වෙනස් වෙන්නේ නැහැ. පසුගිය කාලේ පාතාලය සමග සම්බන්ධතා පැවැත්වූ බවට රාජපක්ෂ පවුලට ඔබතුමාලා චෝදනා කළා. දැන් පසුගියදා කොටහේන සිදුවීම මෙයත් පාතාලයේ සිදුවීමක් බවට ඇතැම් ප්‍රකාශ කරන ඔබතුමාගේ පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුත් ඒ ප්‍රකාශ කළා තිබ්බා. මම පොලිසියට සම්පූර්ණයෙන්ම විභාග කරන්න.
මේකට වග කියන ඔක්කොම අරගන්න අපේ සම්බන්ධකම් කාගේරි සම්බන්ධකම් තියෙනවා නම් ඊට විරුද්ධව ක්‍රියා කරන්න අපි ලෑස්තියි. රාජපක්ෂ රෙජිමේ කාටවත් විරුද්ධව ක්‍රියාත්මක කරේ නැහැ. මොකද අපි එහෙම සම්බන්ධකම් තහනම් කළා තියෙනවා. ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි වුණොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්යභාරය මොකක්ද? ඔහුගේ භූමිකාව මොකක්ද විය යුත්තේ? ඒ ව්‍යවස්ථාවේ තියෙනවා. එතුමාට බාර විෂයන් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියට මේ විදිහටම ක්‍රියා කරගෙන යනවා. එතුමා ජනාධිපතිව අපි අගමැති වෙනවා. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් බිහි වුණොත් එතුමාට පහසුයි කියලා. මොකද එතුමාගේම පක්ෂය එහෙමත් වෙලා නැහැ. එතුමා කියනවානේ මහින්ද රාජපක්ෂ වැඩ කරන්න බෑ කියලා. මහින්ද රාජපක්ෂ කියන මේක යම්ම පාලනයක් කියලා. බෙදිලා තියෙන්නේ. ඒක එකනාර හුතියා ගන්න. ආందోලනාත්මක මහ බැංකු ගනුදෙනුව පිළිබඳව එක් ප්‍රධාන චෝදනාවක් තමයි මහ බැංකු අධිපතිවරයාගේ බෑනාට අයත් බව පවසන සමාගමකට මේ ගනුදෙනුවෙන් අයුතු ලාභයක් ලැබුණු බව. දැන් මෙතන බැලු බැලමටම ලැබියාවන් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් තියෙනවා. මෙතරම් යහපාලනය ගැන ඔබතුමා කතා කරනවා. ඇයි ඔබතුමාට බැරි වුණේ මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන්නට ඒ පරීක්ෂණ අවසන් වන තුරු? මොකද ජනාධිපතිවරයා පවා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා තිබුණා. ඔහු ඉවත් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලුවා කියලා. මම අපි ඇති කළා තියෙනවා චෝදනා ගැන හොයා බලන ක්‍රමවේදයක්. ඒ අනුව ක්‍රියාත්මක කරා. පළමුවෙන්ම අපි කොමිටියක් පත් කරා. ඒ කොමිටියෙන් කිව්වා සභා මේ අධිපතිතුමාගේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඒ තියෙන්නේ ඊට වඩා තියෙන්නේ මේ ප්‍රොෆෙෂනල් සමාගම ගැන හොයලා බලන්න බැංකුවෙන් කොහොමද ලංකා බැංකුවෙන් මුදල් ලබා ගත්තේ කියලා. එක චෝදනාවක් කරන්නේ මේකෙන් මේ විශාල අලාභයක් ලංකාවට සිදු වුණා කියලා. ඒක ප්‍රතිපත්ති තීරණයක්. මේ රටේ රුපියල් වලින් ගන්න බැඳුම් කරවලට ගෙවීම කරන්න ඕනේ වෙළඳපොළ අනුවද නැත්නම් තමන්ගේ තීරණය අනුව. විදේශිකයන්ට වෙළඳපොළ අනුව ගෙන්න ඩොලර් වල ඒවට. අපේ තීරණය තුනේ විරුද්ධ පක්ෂ දැන් ඒක ක්‍රියාත්මක කරන්න වෙළඳපොළ අනුව. වෙළඳපොළ අනුව ක්‍රියාත්මක කරේ. ඊළඟට තියෙන්නේ මෙතුමට යම්කිසි වාසියක් ලැබුණද කියලා. ඒකම මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේක ප්‍රතික්ෂේප කරා. ඉතින් අපි පත් කරපු අභ්‍යන්තර කොමිටියයි ශ්‍රේෂ්ඨාධිකරණයයි දෙකම ඒක ප්‍රතික්ෂේප කරාම මට කියන්න බෑ යට ඉවත් වෙන්න කියලා. මම පාර්ලිමේන්තුවට දැම්මා. දැන් පාර්ලිමේන්තුවෙන් විභාග කරගෙන යනවා. මේ මහ බැංකුවේ අධිපතිතුමත් කැඳවලා තියෙනවා. perpetual treasury සමාගමේ අධ්‍යක්ෂක මේ අධ්‍යක්ෂකතුමත් කැඳවලා අනික් අධ්‍යක්ෂකවරුත් කැඳවලා තියෙනවා. මෙතනදී ඒ පත් කරපු කොමිටිය තාම කැඳවලා නැහැ. ඉතින් මාව කැඳවලා නැහැ. ඉතින් මේක කරන්න තියෙන්නේ මෙතන වෙලා තියෙන දැන් පාර්ලිමේන්තුවේ හෙළුනේ එක තමයි මේක අධ්‍යක්ෂක මණ්ඩලය දිහා බැලුවාම එක අධ්‍යක්ෂකවරියක් හිටපු මහ බැංකු අධිපතිගේ සහෝදරිය. ඉතින් මේවා ඒ අය මාර්ගයෙන්ද වෙන විදියකටද කියලා අපි දන්නේ නැහැ. ඒවා තමයි හොයන්න තියෙන්නේ. ඉතින් අපි තීරණය කරලා තියෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ තේරුම් කාරක සභාව පත් කරන්න මේ කෝප් එකෙන් උපකමිටියේ හිටපු පාර්ලිමේන්තු ඉන්න අය ඔක්කොම යලිපත් කරන්න අනික් අය පක්ෂ නායකයින් එක වෙලා පක්ෂ කළා වැඩ කටයුතු කරගෙන යන්න. මේ කාරණේ මම ජනාධිපතිතුමාට කිව්වා මෙයා දැනගෙන හිටියේ නෑ මේ අධ්‍යක්ෂ මණ්ඩලේ කවුද හිටියේ කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයා පවා ප්‍රකාශයක් කරද්දී කිව්වා ඔබතුමාට ඔහුව ඉවත් කරන්න කියලා කිව්වා කියලා. ඔබතුමා කියන එතුමාගෙන් කරුණු පැහැදිලි මම කිව්වා කරුණු ටික එතුමාට කිව්වා. මේ තියෙන අපිට මේ හොයා ගන්න ඕනේ. මම තාම සාක්ෂි දීලා නෑ. ඒකට පාර්ලිමේන්තුව කියන එකට අපි එකඟ වෙලා වැඩ කරන්න කියලා. මොකක් අය හිතන්නේ මේ අලුත් කරුණු එනකොට කවුද අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටියේ කවුද මේවා කරේ කියලා. ඒවත් කරුණු එනවන්නේ. ලබන 17 වෙනිදා ඔබතුමාගේ පක්ෂය ජයග්‍රහණය කළොත් මේ මහ බැංකු අධිපතිවරයාම ඉදිරියට ඉන්නවද? මම කිව්වේ පාර්ලිමේන්තුවේ කොමිටිය වාර්තාවන්න අපි ක්‍රියා කරන්න. කවුරුත් මීට ඉස්සෙල්ලා හොයලා බලලා නැහැ. පාර්ලිමේන්තුවේ දැනට යාට විරුද්ධව මේක නැහැ. කොහෙන්ද සමාගම් ගියේ කියලා අහන්නේ. මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් එල්ලවන චෝදනාවක් තමයි ඔබතුමන්ලා ජනවාරි 8ට පෙර රාජපක්ෂ පවුලට විවිධ චෝදනා එල්ල කළා. නමුත් ඒ චෝදනා කිසිවක් තර්කානුකූලව ඔප්පු කරගන්නට මේ මාස 7 තුලදී ඔබතුමන්ට බැරි වුණා කියලා. මොකක්ද ඒකට දෙන පිළිතුර? අපි රාජපක්ෂ ක්‍රමයේ වාගේ මිනිස්සුන්ට දඬුවම් කරන්නේ නැහැ. එහෙනම් නැත්තම් මේ චෝදනා උඩ හිරේ දාන්න තිබුණා. අපි කිව්වේ නීතිය අනුව. ඒක විභාග කරන්න අපිට යන්ත්‍රණයක් වුණා. මොකද මේ ව්‍යාපාරිකයන් සූසම ව්‍යාපාරික මොලේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපේ පොලිසියයම පුහුණු කරන්න උනා. වෙනම අංශයක් ඇති කර FCID කියලා. ඒක නීතිගත කරන්න ඊළඟ පාර්ලිමේන්තුවේ.
ඒ අයට එක ඇත්තක නීති දැනුම ඕමනයි, ව්‍යාපාරික දැනුම ඕමනයි, පොලිස් දැනුම ඕමනයි. ඒ අය දැන් ඉංගලන්තයේ උදව්, ඇමරිකාවේ, ඉන්දියාවේ උදව් එක පුහුණු කරනවා. දුන්නේ චෝදනා වලින් 20ක් විතර අවසන් කරගෙන යනකොට සමහර අය උසාවියට ගියා. තහනම් නියෝග ගන්න තියෙනවා. සැප්තැම්බර් මාසේ ගන්න අපි මේ නඩු ඔක්කොම සැප්තැම්බර් මාසේ අරගෙන එක තීරණයක් අරගන්න. කොහොමද ඊට පස්සේ FCID එක වෙනුවෙන් එක නීතියක් අපි ඉදිරිපත් කරනවා. දෙවනුව අල්ලස්සා දූෂණ කොමිසම තියෙනවා. එතනදී ලිපිගොනු 1900ක් හිටියා තිබුණා ක්‍රියාත්මක නොකරපු ඒවා. ඇබෑතු 250ක් තිබුණා. ඉතින් මේ ගැන හොයලා බලන්න කිව්වා. ඇබෑතු පුරන අවස්ථාවේදී අධ්‍යක්ෂක ජනතුමිය 50 දෙනෙක් පොලිසියෙන් ගත්තා. ඒත් කොමිසමයකට විරුද්ධ වෙලා තියෙනවා. ඊළඟට පිටරට පුහුණුව ගැන ප්‍රශ්න ඇති වෙලා දැන් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි තීරණය කරේ අලුත් පාර්ලිමේන්තුවෙන් ඒ කොමිසම පත් කරන මේ ඇති වෙලා තියෙන ප්‍රශ්න ජනවාරි 9 වෙනිදා උදෑසන ඔබතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හම්බ වෙනවා. එතකොට මම හිතන්නේ මොකක්ද එතන සාකච්ඡා කළේ? විශේෂයෙන්ම එතනින් පස්සේ මතයක් යනවා ඔවුන් ආරක්ෂා කරන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පොරොන්දු වුණා කියලා. ඕනෑම හිටපු ජනාධිපතිට ආරක්ෂාව දෙන්න තියෙනවා. ඒ ආරක්ෂාව මොකද්ද කියලා ජනාධිපතිතුමා තීරණය කළා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒ ආරක්ෂාව දෙන්න. මොකද මේ ජනාධිපතිතුමාටත් හිටපු ආරක්ෂාව දෙන්න ඕන. ගෝඨාභය රාජපක්ෂට වැඩි කරන්නේ ඒක වෙන එකක්. නමුත් ඒ වැරදි වලින් ආරක්ෂා කරන්න තමයි වැරදි වලින් ඉන්නේ මේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරලා දෙන්න වෙන එකක් නැහැ. බුදුමා මොකක්ද අයට ආරක්ෂාව නොදුන නිසා ජනක පෙරහැම මැරුණා. අගෝස්තු 17 වෙනිදා මැතිවරණයේ ජයග්‍රහණය කළොත් ඔබතුමා අගමැති වෙන 4 වෙනි අවස්ථාව. මොකක්ද එම දූර කාලයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහගේ බලාපොරොත්තුව? විශ්‍රාම ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සෙල්ලා අලුත් රටක් හදුවා ඊට පස්සේ ඕනෑයක් කරන්න පුළුවන්. ඒ තමයි අමීර් අලි බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයේ අමීර් අලි සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ සාකච්ඡාව. හොඳයි අසන්නනි, ඒ සාකච්ඡාවේ අවසානයත් සමගින් අප ඔබගෙන් සමුගෙන යනවා. මම ඔබට කතා කළ සුජීව මුදලිගේ ලබන බ්‍රහස්පතින්දාත් හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබගෙන් සමුගන්නේ වැඩසටහන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ උපුල් පාදුක විධාන. ඔබ සැමට සුවදායක සතියක් සහ සතියන්තයක්.